ඉතින් සුබ දවසක් කියන ගමන්ම අපි සිලෝලෙන් අද තාවා අපි ඔයාලට අක්කර 5ක ඉඩමක් අරගෙන ඉතින් බලමු මේ ඉඩමේ විස්තර මොනවාද කියලා. ඉතින් මේ විදිහේ පොල් පැල තමයි සම්පූර්ණම අක්කර 5ෙම තියෙන්නේ. ඉතින් මේ ඉඩම පිහිටා තිබෙන්නේ කොළඹ පුත්තලම් ප්‍රධාන මාර්ගයේ එනකොට අපිට හම් වෙනවා මදුරංකුලිය ප්‍රධාන නගරයක් මදුරංකුලිය කියලා. ඒ මදුරංකුලිය නගරයේ සිට වේලාසිය කියලා ගමකට එන පාරක් තියෙනවා. බොරුළු මේ තාර පාරක්. ඒ පාරේ එන්න ඕන කිලෝමීටර් 6ක්. එනකොට තමයි අපිට මේ ඉඩම හමු වෙන්නේ. ඉතින් මේකේ කරන්ට් එක අරගෙන තිනවා. පොල් පැල මේ මට්ටමේ තියෙන පොල් පැල තමයි තියෙන්නේ. සාමාන්‍ය දැන් පීදෙන්න ළඟ ගත්තම අවුරුද්දෙන් වගේ මේකේ මේ පොල් මල් පීදෙනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මේ ජයභූමි ඔප්පුවකට තමයි තියෙන්නේ. මෙන්න මෙතන පොඩි කුටියක් හදලා මේ කරන්ට් එක අරගෙන තියෙනවා. මේ අක්කර 5ටම වට කරලා වැට ගහලා තියෙනවා. අක්කර 5ම තනකොළ කපලා සුද්ධ කරලා තමයි මේ පොල් පැල හිටවලා තියෙන්නේ. ඉතින් වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේක හොඳයි කියලා හිතෙනවා නම් මේක හිත ටෙලිෆෝන් නම්බරය තියෙන ඔයගොල්ලෝට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේක හිමිකාර මහත්මයා කියනවා 85,000ක් කියනවා. 85,000ක් කියනවා අක්කර 5යි. ජයභූමි ඔප්පුවකට තමයි මේක තියෙන්නේ. ඉතින් අපි නැවතත් ඉඩමකින් හමු වෙනතුරු ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි.